guys අපිට නාන්න යනකොට බල්ලෙක් හම් වෙනවා. මාළු පැටියෙකුත් මැරලා ඉන්නවා. සුබ දවසක් guys. ඉතින් අද සොඳුරුකමානන්තේ අපි ඇවිල්ලා ඉන්නේ. අපි වෙනදාට නාන්න යන තැන. ගඟේ පොඩි වෙනසක් වෙලා තියෙනවා කියලා. පොඩි නෙමෙයි ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා කියනවා කට්ටිය. අපි ගිහලා බලමු ඉස්සරහට ගංගාවට මොකද්ද වෙලා තියෙන වෙනස කියලා. ගඟ මේ දැන් ගලන විදිහට තමයි මේ කලින් ගලන් ගියේ. ඒ වුණාට ගිය දවස් ටිකේ වැස්සත් එක්ක පේන ඇති ගඟේ වතුර ගිහලා තියෙන්නේ. මේ අයිනේ පේන ඇති ගස්සේම කඩන් ඇදලා තියෙනවා ඉවුරට. ඔයාලට පේන ඇති ගඟ කොහොමද තියෙන්නේ කියලා. ඉස්සර තිබ්බට දැන් ගොඩක්ම වෙනස් වෙලා තියෙන්නේ. අපි යනවා ඉස්සර ගියල්ල ගාවට. අපි යන් එතන. මේ ගේ පේන ඇති ගේ අර ජනල් එක ගන්න වතුර පිරලා තිබ්බා. මේ ටිකේ ඔක්කොගෙම තිබ්බේ වතුර. දාගන්න බෑ. ඉතින් කොච්චර හානියක් සිද්ධ වෙලා තියෙනවද කියලා. අපි යන් ඉස්සරහට. තාමත් අර වතුර බාර තියෙන වතුර පිටිච්ච ගාන ඒ ගානට යනකම් මෙතන වතුර පිරලා තිබිලා තියෙනවා. ඉස්සර මෙහෙම ගල්ලෙම පේන්න තිබ්බේ නැහැ. දැන් තමයි මේ පොට්ටක් ගල්ලෙම පේන්න තියෙන්නේ. ඉස්සර මේ ටිකේ ඔක්කොගෙම තිබ්බේ කැලේ තමයි. අපිට හිතා ගන්න බෑ ඉස්සර තිබ්බට වඩා දැන් ගඟ ගොඩක්ම වෙනස් වෙලා තියෙන්නේ. අපිත් යන්නේ කැලවලෙම පීරගෙන. මේ ගල්ලේම ඉස්සර තිබ්බේ නෑ. මේ ගලෙත් සම්පූර්ණයෙන්ම තිබ්බේ මඩ භාගයක් වෙනකම්ම. ටික පස් ටික හොදගෙන ගිහලා තියෙන්නේ. ගඟත් ටිකක් ලොකු වෙලා තියෙන්නේ දැන්. අපි යන් ඉස්සරහට. ඉස්සර මෙතනින් තමයි ගියේ. ඒ වුණාට දැන් බලන්න මේ පැත්තේ මඩේම ඔක්කොම හොදගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙහෙනුත් වතුර ගලාගෙන යනවා පල්ලෙහාට එනකම්. අපිට හිතා ගන්න කුලින් යන්නද කියලා දැන්. දැන් නම් ටිකක් ලස්සන තියෙනවා හැබැයි. බලනකොට අර පැත්තේ මුකුත් පෙවුන්නේ නැහැ. තනිකල් කැලේ තමයි තිබ්බේ. ඒ වුණාට දැන් මෙතෙන් දැන් බලුවම අර පැත්තේ ඔක්කොම පේනවා. ඒ වගේම තමයි ගඟ දැන් දෙගුණුත් තෙගුණ වෙලා තියෙන්නේ. මේ ගඟ තිබ්බ විදිහත් එක්ක දැන් බලනකොට අනිත් තැන් වලට කොහොම වුණාද කියලා අපිට හිතා ගන්න බෑ. අපි යන් ඉස්සරහට. මාළු පැටියෙකුත් මැරලා ඉන්නවා. මේ දැන් මෙහෙම නෙමෙයි තිබ්බේ. අපේ දඩිස් මට්ටමකට ගාව තමයි වතුර තිබ්බේ. දැන් නම් ඉතින් මේ වලවල් වල බහැලා නාන්නත් බයයි. ඔයාලත් නාන්න වෙනවා ටිකක් පරිස්සම් වෙන්න. තර තිබ්බ ගඟ නෙමෙයි දැන් තියෙන්නේ.
මේ දියාලුඩින් මිනි පවර් හවුස් එකක් තියෙනවා. ඒකේ හැම විනාඩි 30කට පාරක්ම වතුර අයින්නවා. එතකොට මේ දියැලේ වතුර ටිකක් අඩි වෙනවා. නාන්න වෙන කෙනෙක් ඒ ගැනත් පොඩ්ඩක් විමසෙල්ලෙන් ඉඳලා නාන්න. අද අපි වීඩියෝ එක නවත්තන්න යන්නේ. මේ වෙනකොට මේ වගේ පොඩියට තිබ්බ ගඟවල් ඇලවල් දැන් විශාල ගඟවල් බවට පත් වෙලා තියෙනවා. නා වුණත් සබහදාමට අවනත වෙන්න ඕනේ අපි. එහෙනම් සතුරු ගමනාන්තයේ අද අපි මෙතනින් නවතින්න යන්නේ. එහෙනම් මතක් කරන්න සතුරු ගමනාන්තේ අපිව ෆලෝ කරලා තියාගන්න. සමු ගන්නවා. ජය වේවා.